ඊළඟට ඔව් VG පද කීපයක කුඩාම පොදු ගුණාකාරය හොයන්න තියෙන කුඩාම පොදු ගුණාකාරය කියලා කියන්නේ ඔය කවුරු හරි එක්කෙනෙක් සංඛ්‍යා ටිකක් අරගෙන ඒ සංඛ්‍යා ටිකේ චක්‍ර ටික බලනවා අපි චක්‍ර ටික සලකලා බලනවා චක්‍ර ටික සලකලා බලනකොට මොකක් හරි අඩුම තැනකින් තුන්දෙනාගේම චක්‍ර සමාන වෙන තැනක් එනවනේ එන්නේ එතන තමයි කුඩාම පොදු ගුණාකාරය කියලා ගන්න යම් සංඛ්‍යා ඒ කියන්නේ සලකා බලන සංඛ්‍යා වලට සාපේක්ෂව කුඩා පොදු ගුණාකාරය කියන්නේ ඒකට තමයි ඉතින් සංඛ්‍යා වගේ තමයි මේ VJ ප්‍රකාශන වලටත් ඉතින් කුඩා පොදු ගුණාකාරයක් තියෙනවානේ මේ ප්‍රකාශන VJ පදවලට VJ පදවලටත් මේ කුඩා පොදු ගුණාකාර තියෙනවා VJ පද කියලා කියන්නේ නොදන්න උනට යම් ඉලක්කමක් හරි එහෙමනේ අපි සංකේතවත් කරන්නේ ඉතින් කොහොමද හොයන්නේ කුඩා පොදු ගුණාකාරය හොයන ක්‍රම තියෙනවා ඉතින් ක්‍රම වලින් අපි ඉස්සල්ලා මේක හොයන්නේ මේ ඉස්සල්ලා අපි ලියාගමු මෙන්න මේ විදිහට 3x ගේ වර්ගය ලියාගන්න ඒක යටින් ලියාගන්න 9x ගේ වර්ගයයි ඊළඟට 12යි xy ගේ වර්ගය කියලා එකක් තියෙනවා මෙයාව සාධක වල ගුණිතයක් විදිහට ඉස්සෙල්ලා ලියන්න සාධක කියලා කියන්නේ ඉතින් මෙයාව සම්පූර්ණ බෙදන ඒවා සාධක කියලා කියන්නේ සාධක ලියනකොට ඉලක්කම් වෙන කරන විදිහක් තියෙනවා ඉලක්කම් කොහොමද වෙන් කරන්නේ ප්‍රථමක සංඛ්‍යා කියලා එකක් තියෙන්නේ වෙන කාගෙන්වත් ඒ කියන්නේ ඒ සංඛ්‍යාව හෝ එක කියන එකෙන් නැතුව වෙන කාගෙන්වත් බෙදෙන්නේ නැති සංඛ්‍යා තියෙන්නේ දැන් අපි ගන්නවා එක ප්‍රථමකත් නෙමෙයි එක ප්‍රථමක නෙමෙයි එකට සාධකයක් විතර එකම තියෙන්නේ එහෙම එකක් නෙමෙයි සාධක දෙකක් තියෙනවනේ ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නේ තුන ගන්න පුළුවන් නේ තුනෙනුත් බෙදනවා එකෙනුත් බෙදනවා එහෙනම් ඒ තුන ප්‍රථමක 5 එතකොට 7 9 ගන්න පුළුවන් 9 ගන්න බෑ 9 තුනෙන් බෙදනවානේ එහෙනම් එයා අර වෙන එකෙනුත් එයා බෙදනවා 9 ගන්න බෑ 11 ගන්න පුළුවන් ඒ වගේ තමයි ප්‍රථමක කියලා කියන්නේ ඉතින් ප්‍රථමක සාධකවල බලයන් ගුණිත විදිහට තමයි අපි ඉලක්කම් ටික ලියාගන්න මේ කුඩාම පොදු ගුණාකාරය හොයනවා ඉතින් තුනේ නම් ඉතින් එහෙම එකක් නැහැ තුන කොහොමවත් ප්‍රථමකනේ තුන ලියාගන්න තුන වතාවක් ඔය VG පදවල වැඩිම බලය ලියාගන්න කෙලින්ම ආයෙ දෙකක් නැහැ x ගේ වර්ගය ඊළඟට 9 ගන්න පුළුවන් කාගේ බලයක් විදිහට තුනේ වර්ගය විදිහට ගත්තා හැකනේ තුනේ බලයක් විදිහට අපිට ගත්තා හැකනේ තුනේ වර්ගය විදිහට ගන්න පුළුවන් 9 කියන එක ඊළඟට x ගේ වර්ගය කෙලින්ම දාගන්න y විතරයි මෙතන ඉන්නේ ඊළඟට මේ මොකක්ද 12 කොහොමද ගන්නෙ 12 කොහොමද ගන්නෙ අයවරක් 2 12 කොහොමද ගන්න ඒක හරි වැඩි එතකොට මේ වගේ එකක් තියෙනකොට මේ මොකද්ද ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහට ලියා ගන්න දැන් අපි සමහර මේක 36 විතර තියෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහට ලියා ගන්න නැති. ඉගෙනගෙන තියෙන්නද? ඒක කොහොමද ලියා? අපි 12 නම් ගමු. 12 අරගෙන අපි බෙදාගෙන අනේක කරන්නේ ප්‍රථමක සාධක පොඩිම ප්‍රථමක සංඛ්‍යාවේ සිට බෙදාගෙන යනවා. පොඩිම චූටිම ප්‍රථමක සංඛ්‍යාව මොකද්ද ගන්න? එක ගන්න පුළුවන්ද? බෑ. දෙකක් නැහැ. දෙක ගත්ත හැකිනේ. 2යි 1යි විතර බෙදෙන්නේ දෙක. එහෙනම් දෙකෙන් බෙදුවා 6ක් ඉතුරු. ඊළඟට තවමත් මේක බෙදෙනවද දෙකෙන්? ඔව් දෙකෙන් බෙදෙනවා. පොඩිම චූටිම එකෙන් තමයි හැම වෙලේම බෙදන්න උත්සාහ කරන්නේ. හරි. දෙකෙන් බෙදුවා 3ක් ඉතුරු. ඊළඟට තුනෙන් මෙන්න දැන් ගන්න වෙන්නේ 3 ගන්න වෙනවා. දෙකෙන් බෙදෙන්නේ නැහැ නේ. ඉතින් නැතිව. තුනෙන් බෙදෙනවා. එකක් ඉවරයි. එහෙනම් මේ මොකද්ද මේ දෙකේ වර්ගයේ වතාවක් 3 කියලා ගත්ත හැකි එහෙනම් නේ. දෙක වැඩි 3 කියලා ගත්ත හැකි. ඒ කියන්නේ දෙකේ වර්ගයේ වතාවක් 3 කියලා ගත්ත හැකි. මේ අන්න ප්‍රථමක සාධක ප්‍රථමක සංඛ්‍යාවල සාධකවල ගුණිතයක් විතර ඔන්න ලියාගත්තා. බලයනුත් දාගෙන ඔය ටික ලියාගත්තා. ඊළඟට ඉතින් අර වගේ තමයි x ලියා ගන්න පුළුවන් අපිට. y ගේ වර්ගයක් තියෙනවා. y ගේ වර්ගයක් තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් එක එක්කෙනාම බලනවා අපි. දැන් ප්‍රථමක සංඛ්‍යා ටිකක් බලනවා. ප්‍රථමක සංඛ්‍යාවල මේ කට්ටියවත් බලනවා. එතකොට අඤ්ඤාත ටිකක් බලනවා. අඤ්ඤාත කියලා කියන්නේ ඔය ඉංග්‍රීසි අකුරු ටිකක් බලනවා. ඒ එක එක්කෙනාගේ එක එක පදවල තියෙන වැඩිම බලයන් ටික අපි තෝරගන්නවා. කාගේ කොහොම තිබ්බත් අපිට අදාළ නැහැ. ඒ තියෙන කෙනාගේ වැඩිම බලය ගන්න ඕනේ. හරි. අපි ඉස්සර ඉලක්කම් ටික ගමු. මේකේ තියෙන අඩුම ඉලක්කම කවුද? 2. දෙකේ වැඩිම බලය කාලා ගත්තේ දෙකක් තියෙන්නේ මූලක. වැඩිම බලය තියෙන අනිවාර්යෙන් ඉතින් මූලක. ඔන්න ඕයි දෙකේ වර්ගය කියලා ගත්තේ. 3 කියන එකයි ඉන්නවා. ඊළඟට 3 ඉන්නවා. 3 වැඩිම බලය මොකද්ද? මේ 3ද? නෑ 3 වර්ගය. ඔන්න ඔහොම එකක් තියෙනවා. හරි උවත් ගත්තා. ඊළඟට x කියලා ඉන්නවා. x ගේ වැඩිම බලය මොකද්ද? x ගේ වර්ගයක් x ගේ වර්ගයක්. ඉතින් x ගේ වර්ගය තමයි ගන්න. දෙන්නගෙම ගන්න එපා. ඉතින් එකෙන් එකයි ගන්න. වැඩිම බලය තියෙන එක විතරයි තෝරලා ගන්න. හරි. y ගේ මොකක්ද තියෙන්නේ? y මේකේ y ඇත්ත නෑ. මේකේ y එකක් ඉන්නවා පළවෙනි බලය. ගන්න y ගේ වර්ගයක් තියෙනවා. හරි. දැන් ඔය රවුම් කරපු ටික ගුණ කරලා දාගන්න. මේක තමයි ගුණාකාරය කියලා කියන්නේ. මොකක්ද ගන්න? ගන්න එක. කොහොමද ගන්න? 3 වර්ගය. 3 වර්ගය කියලා කියන්නේ එහෙනම් ඉස්සෙල්ලා ලියාගන්න 3 වර්ගයේ වතාව 2 වර්ගයේ වතාව මේක ගත්තා මේක ගත්තා x ගේ වර්ගය වතාව y ගේ වර්ගය. කීයද? 3 වරක් 3 9. 9 මෙතන දෙන්නේ 9 වැඩි කිරීම දෙවරක් 2 4 9 වරක් 4 36යි x වර්ග y වර්ග. මේකට උත්තරේ 36යි x ගේ වර්ග y ගේ වර්ග. ඔහොම කරගන්න පුළුවන්.
කොහොම කරගන්න පුළුවන් සහ තවත් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අර බෙදාගෙන ගිහිල්ලා බෙදාගෙන යන්න ඕනේ. ඉතින් එක වෙලකම බෙදාන් ගියාට පස්සේ ඉතුරු වෙන සෙට් එක ගන්න පුළුවන්. එහෙම කරගන්න පුළුවන්. ඔව්. හරි ඊළඟ ක්‍රමය තමයි ඉතින් ඔයාලට අහුවෙන එක අර ප්‍රථමක සංඛ්‍යා වලින් සහ ඒ කියන්නේ ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදන්න වෙන්නේ. මේ වෙන වෙන මේ ඉලක්කම් ගන්න බෑ. කොච්චර ලොකු ඉලක්කම්ද විදිකේ පාර 12න් බෙදලා ඒ වගේ වැඩ කරන්න එපා. මේ ප්‍රථමක සාධක සහ තියෙන ඔය xy කියන කට්ටිය ඉන්නේ ඒගොල්ලන්ගේ බෙදාගෙන යන්න එක වෙනකම්. දැන් අපි කරලා බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ප්‍රථමක සංඛ්‍යා මොකද්ද බෙදන්න පුළුවන් එක ගන්න පුළුවන් එක කවුද? 3 ගත්ත හැකිද? බෑ 2 ගත්ත හැකිද? 2 ගත්ත හැකිනේ. ඔන්න 2කින් බෙදුවා. ඔන්න 2කින් බෙදුවා. ඒතකොට මම බෙදෙන්නේ නැති වුණා එහෙම පාලට අරන් යන්න. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ 2කින් බෙදන්නකො 2 ගත්තා. 3යි xගේ වර්ගය ඌ බෙදුන්නේ නැහැ නේද? මෙයාව ගන්න බෑනේ. එයා බෙදෙන්නෙත් නැහැ. xගේ වර්ගය වයි. කිසිම වෙනසක් නොකර බෙදෙන්නේ නැත්තම් ඌ පාලට අරන් යන්න. එච්චර බෙදනවා නම් ඌ අරන් යන්න. මේ එකක බෙදෙන ගාන දාගන්න. එහෙම කරගන්න. මෙයා 6යි y ගේ වර්ගය. හරි. ඊළඟට තව කවුද කාගේ හරි බෙදෙන අඩුම කෙනා කවුද? දෙකෙන් බෙදෙනවා මෙන්න මෙයානේ. යාව එහෙනම් බෙදෙන්න දෙකෙන් බෙදෙන්න. ඉතින් මුංග දෙකෙන් බෙදෙන්න නැත්නම් බෙදෙන්න නැති එක පාලින් දාගන්න. 3යි x ගේ වර්ගය 9යි x ගේ වර්ගය y. මෙයා බෙදෙනවද? මෙයා 3යි x y ගේ වර්ගය. ඊළඟට කවුද? අම්මා මෙන්න 3 නම් 3ෙන් බෙදෙනවානේ. ඊළඟට එක්කෙනාට එහෙනම් ඒ ලෙවල් එකට ගියා හැක අපිට. හරි. එතකොට 3ෙන් බෙදා ගන්න. 3ෙන් බෙදාගත්තට පස්සේ කීයද 3ට 3 කැපෙනවා. හරි. x ගේ වර්ගයක් ඉතුරුයි. 9 3ෙන් බෙදුවට පස්සේ 3යි x ගේ වර්ගයක් ඉතුරුයි. y එහෙනම් x y ගේ වර්ගයක් ඉතුරුයි. 3ෙන් බෙද. ඊළඟ අංකයෙන් බෙදුවද? ඔව් නේ අංකයෙන් බෙදෙන කෙනෙක් ඉන්නවනේ. ඉතින් 3 ප්‍රථමක 3ෙන් බෙදන්න. එයාවත් ඒකට 3ෙන් බෙදා ගන්න. x ගේ වර්ගයක් මෙයා බෙදුන්නේ නැහැ. අරන් ගියා. 3ෙන් බෙදුවා x ගේ වර්ගයයි. ඊළඟට මුව බෙදෙන්නෙත් නැහැ නේද? x y වර්ග. ඊළඟට කාගෙන්ද පොදු කෙනෙක් අපි ගවුණු බලන්න. කවුරුද ගන්න? එහෙනම් x ගෙන් බෙදමු. x ගෙන් බෙදමු. හරි දැන් x ගන්න. x ඉතුරු වුණා. x ඉතුරු වෙලා y ඉතුරු වුණා. මෙයා x නැතුව ගියා. x විතරයි හිටියේ. x කැපිලා ගියා. y ගේ වර්ගයක් ඉතුරු වුණා. නැවතත් අපිට x ගෙන් බෙදා ගන්න පුළුවන්. පුළුවන් නේ. පුළුවන්. x ගෙන් බෙදමු. එහෙනම් 1යි. මෙන්න y ඉතුරු වුණා. මෙන්න y ගේ වර්ගයක් ඉතුරු වුණා. ඊළඟට කාගෙන්ද? y ගෙන් බෙදාගත්තා. පොඩි මේකකින් බෙදන්න ඕනේ. y ගෙන් බෙදා ගන්න පුළුවන්. y ගෙන් බෙදුවට පස්සේ කොහොමද? 1 වෙන්නේ නැහැ. ඒකම තමයි. ඒක 1යි. y ගේ වර්ගය y ගේ වර්ගයක් නැහැනේ. වර්ගෙන් y බෙදුනට පස්සේ y. මේ ඉඩක් නැහැ. ඊට පස්සේ අවසානයේ බෙදෙන්න තියෙන්නේ ඉතින් y ගෙන් තමයි. y නේ ඉතුරු වෙලා. y ගෙන් බෙදුවට පස්සේ එක එක කෑලි තුනක් එනවා. නේ? මුංග y ගෙන් බෙදනවනේ. මුංග දැන් බෙදෙන්නේ නැහැ. එක එක කෑලි තුනක් ආවට පස්සේ මේ තියෙන්නේ බෙදන්න ගත්ත තේරම ටික අරගෙන වැඩි කරනවා. ಗುಣ කරලා ගන්න ඉතින්. දෙවරක් දෙක 4 4 3 12 12 3 36යි x වර්ග y වර්ග 36යි x වර්ග y වර්ග කියලා ගන්න පුළුවන්. මේවත් නේද මේකෙද මේක ගැටේවා තියෙන මේක නම් ඇති අරක පාවිච්චි කරන් ඉතින් කැමති ක්‍රමයක් ගන්න. ඒක ගන්න. දෙකම ඉතින් සමහර වෙලාවට එකයි අර හොයාගන්න අමාරු වෙනවා. අර ක්‍රමේ ගොඩක් දුරට ලේසි කියලා මට නම් හිතනවා මගේ නිකන් පෞද්ගලික අදහස. එක එකනට ඒක වෙනස් වෙන්න පුළුවන් කලින් පෙර ක්‍රමේ. ඉතින් දකින්න පුළුවන් ඒක ලේසි වැඩි. ප්‍රථමක සංඛ්‍යාවල බලයන් ටක් ගාලා ලියාගෙන ඒ ටික රවුම් කරගත්තා නම් ඉතින් ගුණ කරලා දාගන්න පුළුවන්. මේකත් කරගන්න පුළුවන්. ඉතින් බැරිත් නෑ මේකෙදි කෙටි බලමු කියලා බෑ කරගන්න. ඊළඟට